YouTube එකේ පාවිච්චි කරලා සිංහල කතා කරන AI වීඩියෝ හදන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට කිසිම වෙන ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන්න නැතුව ඒ වගේ තමයි වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න නැතුව මම අද ඔයාලට කියලා දෙනවා පාවිච්චි කරන YouTube එකේ දෙන්නේ. ඔන්න YouTube එකෙන් ඔයාගේම රූපයක් හරි දාලා එහෙම නැත්නම් ඔයාලට ජෙනරේට් කරගන්න අවශ්‍ය කරන රූපයක් දාලා කොහොමද සිංහල කතා කරන වීඩියෝ හදාගන්න කියලා. ඉතින් යාළුවෝ මම වැඩි කතා කරන්නේ නැතුව ඔයාලට විස්තරය කියලා දෙන්න කොහොමද කරගන්න තියෙන්නේ කියලා. ඉතින් යාළුවෝ වීඩියෝ එක යන්න කලින් මතක කරගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක දාලා තියන්න. මතක කරලා like and comment කරන්න. ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් යාළුවනේ ඔයත් එන්නවා YouTube එකට. ඉතින් ඔයා මේ YouTube channel එක හදලා තියෙනවා නම් හොඳයි. මොකද එකපාර මෙතනින් ඔයාට YouTube එකට මේ වීඩියෝ එක හදලා ඉවරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන නිකන් normal YouTube එක හිතන්නු. ඒක හරි කමන්නේ. ඉතින් ඔයා මේ විදිහට කොහොම හරි YouTube එකට එන්න. ඇවිල්ලා මෙතන පල්ලේ බාට බලන්න පුළුවන්කම ලැබෙනවා. plus mark එක. අන්න ඒක ක්ලික් කරන්න මේ විදිහට. ඉතින් යාළුවනේ එහෙම ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන logo එකක් තියෙනවා රතු පාටින්. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් මේක Gemini logo එක වගේ තියෙන්නේ. ඉතින් එහෙම ක්ලික් කරලා පස්සේ යාළුවනේ මෙන්න මේක තමයි ඉන්ටර්ෆේස් එක බලන්න පුළුවන්කම ලැබෙනවා ඔයාට. ඉතින් යාළුවනේ මෙතන අපිට බලන්න පුළුවන් create video, make me move, එවන photo to video, image, background, music ඔය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊයක තමයි මෙතන පල්ලෙහා template එකකුත් තියෙනවා අපිට පාවිච්චි කරනවා නම්. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ යාළුවනේ අපේ ෆොටෝ එක පාවිච්චි කරලා කොහොමද මේ AI වීඩියෝ එකක් සිංහලෙන් කතා කරන විදිහ හදාගන්න කියලා. ඉතින් යාළුවනේ ඔයා පාවිච්චි කරන ෆොටෝ එකේ කිසිම වෙනසක් ඔයාලට කරගන්න අවශ්‍ය නැත්නම් ඔයා දැන් මම මේ කරන්න ස්ටෙප් එක ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම වෙනස්කමක් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැන් මම මේ කරන ස්ටෙප් එක ෆලෝ කරන්න. ඉතින් එහෙම ෆොටෝ එකේ වෙනස්කමක් කරගන්න ඕන නම් ඔයා යන්නේ Google Gemini එකට. ඉතින් යාළුවනේ දැන් ඔයාලට හිතෙන්නේ නැති අතනින් ෆොටෝ එකේ වෙනසක් කරගන්න බැරිද කියලා. ඉතින් එතනින් ඔයාලට පුළුවන් ෆොටෝ එක වෙනසක් කරගන්න. නමුත් මම පාවිච්චි කරන්නේ Google Gemini එක. ඉතින් මොකද මට අවශ්‍ය විදිහට මෙතන prompt එකදී ලේසියෙන් ඉක්මනට ජෙනරේට් කරගන්න පුළුවන් ෆොටෝ එක. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයාලට අවශ්‍ය කරන ෆොටෝ එක ඔයා මෙතනට අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් පොඩි prompt එකක් දෙන්න ඔයාලට අවශ්‍ය කරන දේවල් ටික කියලා. දැන් මම විදිහට මගේ ෆොටෝ එක හදාගන්න එකටම ඉතින් මම මෙතන තියෙන ප්ලස් මාක් එක ටච් කරා මේ විදිහට. එම ටච් කරලා මේ විදිහට අප්ලෝඩ් කරන්න මගේ අවශ්‍ය කරන ෆොටෝ එක. ඉතින් යාළුවනේ මගේ ෆොටෝ එක මම මේ විදිහට අප්ලෝඩ් කරගත්තා. ඉතින් අප්ලෝඩ් කරන මට හැදෙන්න ඕන විදිහට මේක prompt එක දෙනවා. ඉතින් ඔයාලට හැදෙන්න ඕන විදිහ කියලා ඔයා මේ විදිහට prompt එකක් දෙන්න. එහෙම දීලා යාළුවනේ මෙතන ඊතර ටච් කරගන්න. හරි යාළුවනේ මගේ ෆොටෝ එක මේ විදිහට ජෙනරේට් කරලා ඉවරයි. මම මේකෙන් දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන අපි දැන් යනවා YouTube එකට. ඉතින් යාළුවනේ දැන් මේ විදිහට YouTube එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් තෝරගන්න මෙතනින් photo to video කියන එක. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයා ගැලරි අර තියෙන ෆොටෝ එක ඕපන් වෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ජෙනරේට් කරපු ෆොටෝ එක තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා දැන් මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ එක කියලා හිතන්නු. අන්නේ ෆොටෝ එක දැන් මෙතන පේන්නනවා. ඉතින් අන්නේ ෆොටෝ එක මේ විදිහට මෙතනට අප්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ එහෙම අප්ලෝඩ් කරන මෙතනට ඔයාලට පුළුවන් prompt එක දෙන්න අවශ්‍ය කරන. දැන් මම මේ විදිහට මෙතන prompt එක දෙන්න මට අවශ්‍ය කරන. ඉතින් යාළුවනේ prompt එක දෙන්න කලින් මෙන්න මේ පොඩි prompt එකක් තියෙනවා. ඒක එකම මෙතන දීලා ඉන්න. මොකද දැන් අපිට අවශ්‍ය මේ සිංහලෙන් කතා කරන විදිහ හදාගන්න. ඉතින් අන්න ඒක නිසා මේ prompt එක අනිවාර්යෙන් දෙන්න ඔයා. ඉතින් දැන් මම මෙතන දුන්නා please respond in spoken sinhala කියලා. ඉතින් එවන් නැත්නම් තව prompt එකක් තියෙනවා ඔයාලට දෙනවා නම් ඉතින් මම ඒකත් ඔයාලට කියන්න. speak in sinhala language කියලා මෙතන දෙන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. ඉතින් මේ දෙකෙන් කෝක දුන්නත් ඔයාලට පුළුවන් සිංහල කතා කරන විදිහට මේ වීඩියෝ එක සුපිරියටම හදාගන්න. ඉතින් දැන් මම මෙතනට මට අවශ්‍ය වෙන prompt එක දෙන්න. ඉතින් මේ prompt එක දෙද්දි ඔයාලට පුළුවන් මේ prompt එක සිංහලෙන්ම දෙන්න. ඉතින් ඉංග්‍රීසියෙන් දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් සිංහල අකුරු වලින් මෙතන prompt එක දෙන්න. හරියවනේ දැන් මම මෙතනට ඔයාලට පෙන්නන්න ඕන නිසා පොඩි prompt එකක් දුන්නා. ඉතින් මේ prompt එකේ මෙතන ඉතලා තියෙන අන්නේ ක්ලික් කරන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මතක් කරනවා channel එකට අවුත් කෙනා නම් අනිවාර්යයෙන්ම channel subscribe කරලා ඉල්ල bell icon ඕල් දාලා තියාගන්න. හරි යාළුවනේ මගේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඉවරයි. ඉතින් මම ඔයාලට මේක දාලා පෙන්නන්න මොන වගේ විදිහට හැදිලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට තේරෙනව නේද යාළුවනේ සිංහලෙන් කතා කරන AI වීඩියෝ හදන්න පුළුවන් කියලා. මේක හරිම ලේසි. ඔයාලත් උත්සාහ කරලා බලන්න. තවත් අලුත් දේවල් ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. හරි යාළුවනේ ඉතින් මම දැන් දීපු prompt එකට අනුව මේ වීඩියෝ ජෙනරේට් කරලා තිනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මගේ වීඩියෝ එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ quality ගැන තේරෙන්නේ නැති. ඉතින් ඔයාටත් පුළුවන් YouTube එකේ පාවිච්චි කරලා සිංහල කතා කරන AI character නිර්මාණය කරගන්න ලේසියෙන්ම. ඉතින් යාළුවනේ ඔයාගේ මේජ් එකක් දීලා කරගන්න එකෙන් ලේසිය තමයි ඔයාලට කොයිම වෙලේකවත් කැමරාවට පේන්න ඉන්න අවශ්‍ය නැහැ. ඔය තමයි ඔයාලට මේකට වොයිස් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකද මේක සම්පූර්ණයෙන්ම AI එක විසින්ම කරලා දෙන නිසා ඉතින් මේ prompt එක මේකට වඩා හොඳ තාත්වික විදිහට දුන්නොත් එහෙම මේකට වඩා සුපිරි AI වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරන්න පුළුවන් මේ YouTube එකෙන්. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා Facebook එකේ රීල්ස් වගේ දාන්නත් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ YouTube එකේ අප්ලෝඩ් කරන්න. ඉතින් ওই දෙකේ අප්ලෝඩ් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ එකම Gmail එකකින් Facebook එකත් හදාගන්න. ඒ වගේම තමයි YouTube එකත් හදාගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් copyright ප්‍රශ්න නැතුව ඔයාලට පුළුවන් මේ දෙකෙන්ම සල්ලි හොයන්න. හරි යාළුවනේ ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් කරන්න YouTube එකට. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ මෙතන දැන් continue කියන ටච් කරන්න. හරි යාළුවනේ ඉතින් දැන් මේ විදිහට ආවට පස්සේ මෙතන ඔයාලට පුළුවන් මේකට sound එකක් add කරගන්න ඕන නම් sound එකකුත් add කරගන්න. මෙතන add sound එකට ගිහිල්ලා ඉතින් ඔයාලා මෙතන දැන් effect වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලට අවශ්‍ය නම් විතරක් දාගන්න.
ඉතින් එහෙම අවශ්‍ය නැත්නම් ඔයාලට කෙලිම කරන්න තියෙන මෙතන next එකට යන්න. ඉතින් එහෙම touch කරලා පස්සේ දැන් මෙතන ඔයාගේ විස්තර ටික දීලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලා පුළුවන් thumbnail එක ඕනනම් select කරගන්න උඩින් ගිහිල්ලා. ඉතින් ඒ විදිහට thumbnail එක ඔයාලා select කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන caption එක. ඒ වань නැත්නම් title එක දෙන්න පුළුවන්. ඉතින් අනිත් ඒවා දන්නේ නැති අයවලු YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනදී ඉතින් දන්නේ නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම මේකෙත් වීඩියෝ එකක් ගෙන්න YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන ගැන. හරියවල ඉතින් මේව තමයි ඔයාලට YouTube එකේ පාවිච්චි කරලා ලේසියෙන්ම සිංහල කතා කරන AI වීඩියෝ හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මොකක් හරි ඔයාලට ගැටලුවක් මතුනොත් මට අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම reply කරන්න මට පුළුවන් වෙච්ච ගමන්. ඉතින් ඔයාලට මතක් කරනවා අද වීඩියෝ එකට හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon all දාලා තියන්න. මතකයි like and comment කරන්න. ඔයාලා බලන්න අනිවාර්යයෙන්ම share කරන්න.